යෝ KDJ ඩයිරිස් ඔන්න අදත් තරන් ආවා. කෙහෙල් කනක්. අද තියෙන්නේ කෙහෙල් කන්න. මට කෙහෙල් කීයක් ඇද උඹලා කියපන් බලන්න පොඩ්ඩක්. නිගමනය කරමු 50ක් විතර තියෙනවා. 10 20 30 40 45 තියෙනවා. 50ක් විතර ඇති මේ කොහොම හරි වැඩේ වෙන්නේ මේ කෙහෙල් කන ඉවරනකම් කනවා. වැඩියෙන්ම කාලා තියෙන එක අදිනු. කෙහෙල් කාලා කෙහෙල් පොතු ටික තමන් ළඟ තියාගන්න ඕනේ. දුස්සන්න බෑ, හොර ගන්න බෑ උඹ. හරි. ඕකේ දිනවා සල්ලි දෙන්න ඊට පස්සේ. ඕකේ කීයක් දෙනවද? ජයග්‍රහණය කරන එක අධ්‍යාපන රුපියල් 3000. ඔන්න තමයි ගේම් එක යන්නේ. එහෙනම් අපි ගේම් එක පටන් ගමු. කෙහෙල් කනලා තියෙන්නේ. වැඩියෙන්ම කන්න තියෙනවා. එහෙනම් let's go. ඕන් එනම් පටන් ගත්තා. 1යි 2යි 3යි. අදින්න අල්ලහට අදින්න එපා. මේක වෙනවා නේද? දෙකක් නැද්ද? පොර කෑවට වැඩක් නැහැ. මේ දිනවල ඉවරයි. හරි වර පොත් එකට තියෙන්න ඕනේ කෑලි කෑලි වෙනවා නේද? මූ දැන් අම්මතොල නීති දානවා. මේකනේ. සහනේට හොඳට කෙහෙල් ගල උරුදු. කනවා බොනවා නම් ඉතින් ආ මේ ඉතුරු කැඩ මෙතන. වා. ඊසි බම් මේවා ඊසි. අප්පිදිය කරන්න ඕන. අනිය කායෙන්ද නම් මෙතන ගිහලා ආයෙ එන්නවා මෙතන. බබා මගේ දිල් කරලා ගමන් කෙහෙල් කොන්නා. හිතාන්කෝ අපිට මෙහෙම කෙහෙල් ගෙඩියක් කන්න යනවා නම්. අනවශ්‍ය තොරතුරක් යාර සත්‍යෙම මම අරගෙන මේ අකායෙන් ගන්නවා. දැනනද හොඳට ගෙල්ල බුදු. වැඩක් නැහැ කෑවට බොරු වැඩක් කරන්නේ. අර මේක හිතන්න දෝ කපා කෑවා. ඒකනම් ඔබ කෙහෙල් කනවා කියලා හිතන්න කන්න ඕනද? මම කේක් කන්නේ. දැනටම කොල්ලා දිනලා ඉන්නේ. කෙහෙල් මම කන්න මට තව ඒකේ තියෙනවා මේ පාලනය වෙලා ඉන්නේ මම පහුවින්දා. මම මේ කන්නේ රසම රස ස්ට්‍රෝබෙරි ගෙඩියක්. කැගන්න. ටක් අඹුයි. දැන් බඩ හදා ගන්න උඩ පැනලා ඉඩ. මට කාවා උඹ කාපා දිනුවා හැද? කඩන්න එපා විදිහට කඩන්න. රුපියල් 3000 නේ හිතපන්. මට සිරි මල්ලි ළඟ ළඟ එනවා නේද හොරා වගේ. මොකක්ද කරේ? මම එකක් දැන් දැම්මෝ දැන් 10ක් විතර. ඔව් ඔව්. මල්ලි ඒ උස්තරා වයි. ඉතින් උඹට කොහොමද ඔච්චර වැඩි වුනේ? වැඩි වුණා මෙයා ඉස්සුවා. යාළුවනේ බලන්න මෙයා ඉස්සුවා. ඌ මම ප්‍රෙස් කරන අතරේ හොඳ ගේමක් දීලා වගේ. මල්ලි වැඩ ගන්න පුරුදු වෙන්න එපා. ඔපා ප්‍රියරංග. උඹලා කන්නේ ඒවා තරුවටද බන් දාන්නේ? මේ මිච්ච කෑවට මෙච්චරයි කෑවට මේ දැන් කාලා ඉන්නවනේ බෑග් විතර මේ ගිරින් උඹලා දෙන්න එක ගානේ දෙන්න. ඒක තමයි මාත් කාපිය දෙප තාරියන 10ක් බෑග් නේ 20ක් දෙන්න. කාවන් ආ. අන්න බෑ ඇත්තට. නේ මට ඇදී ඔයි. මෙන්න අප්පියක්. මම වමන යනවා. හරි හරි. ඈති වයිනේ. මම කනවා.
ඇතිනම් කතා කරලා නවත්තගෙන ඉල්ල අපි දෙන්න ඉවරයි අපි දෙන්න අපි බොහලා ගේමට රන් එන්නේ මමත් ගේමට තමයි එන්නේ මල්ලි ගේම දීපන් ගේම දීපන් ගේම දීපන් ගේමනේ කම්ප්ලු පයින්නවා ඔය ටික ටික අරුවට විසික් කරනවද කොහොම බේ ඈ නෑ නම් ගොඩ ගහන් මූට කෑගෙන බා ඔව්නේ මල්ලිට ගෑවේ අර මල්ලි ගසන්න ඒක දෙන්න එක මේකත් නෑ නේද කන්න පුළුවන් තව කියා තව ගෙඩි 5 12ක් වගේ දෙන්න ගිලපන් ගේන්නද මේ උදුළු අපන් දෙපා වැඩි උදුළු මිටක් ගාලා වගේ ලොක්ක යාරි ගිලපන් ගිලපන් හබ මෙයා එපා කරන මේ හොඳට මුක් ගාලා යනවනේ බා බුක් නෑ බඩ හිරලා තියෙන මට විරාට ලොක කෑල්ලක් කන්න කියලා කෙලවුනේ දෙන්න සමානයි කාපන් අවිස්ත බෑ මං කෑවොත් එහෙම දෙන්නට තියෙන කේල් ටික අඩු වෙනවනේ ආපන් ගාව උඹලා ලංකින වැඩ කරන්න උඹට ඇතිනම් දෙන්න කතා කරලා නැවත්තු හැකියා පපා නවත්තම දාන්න යා නතර බෝක කරන්නේ ඔකත් කන්න ඔව් මම කාලේ කාලේ නෝ ගත්තේ කාලේ ගිලපන් මට දෙඩි අරුට දෙඩි කියන්න මට මේක නවත්තන ඔද්දියකට යනවා කියලා බලන්න වැඩි එහෙම මොකද ඉතින් කයලා බලන්න බෑ හරියට කියලා හරි එහෙනම් මේකම කාපන් හරි මේකම කාලේ කරන්නේ ඔයාලට මදි නම් ඔයා කන්න ඒ මොනාදෝ එපා නෑ කවුළු දැන් කාවා තව ටිකයි ඕකම කාපල්ලා මුල්ල ඇතිටියන් මූ කියනවා මට ඉතින් මේවට තමයි අපි හරියයි මුල්ල ඇතින හරිය අපි කන බොන දේවල් වලට වැඩිය මට ඇති මනවත්ත තව කියනවා උඹට ඇතින කාලනවත් ගයින්න බෑ ඇත්ත හරි හරි ඇති ඔය වැඩි යෝ බඩ හැදෙනව නේද නිකම් අපෝ කන්නේ ඉතින් අපිට දැන් කෑ කිව්වා ආ කෑවේ මට කමද අහු එක උන් නැත්තම් බල කන කරේ නම් කනවා 20ක් විතර කෑවේ දැන් නෑ සීනි කේල් හොඳ අමුණු කේල් මීටර් යමාලු මේක හෙල්කම් ලේසිනේ මට නබුල් කෙල්ලේ මේක හොඳයි මේක බහිනවා මේ හතරම කනමුවේ කඩුව ඉදින එකයි එකයි ගන්න ඈ එකපාරකට එකයි කඩා ගන්න අවසාන කෙහෙල් ගෙඩි දෙක තියමු තරගයක් සමානව තියෙන්නේ තා කවුද වැඩි කියලා දන්නේ අපි ඕ මම අමුවේ කන්න එකෙන්ද උට අමු දෙක දෙනවා එහෙම කාටවත් කුන්නේ අර පෙන්නේ කොහොමද බං කන්නේ අනකොට කනවා අවසාන කෙල් ගෙඩියෝ ඉවරේ යාවනේ බං කියන අක්කලියන් යලි මේ කැනේ දෙන ඔක්කොම කෙහෙල් ගණන් ගන්නව නේද ඒක කැනේ දෙන ඔක්කොම කෙහෙල් ගණන් ගන්නවනේ ඉදිරියට දමුද වැඩක් නැහැ නෑ ඇයි ඒකත් කෙහෙල් ගෙඩියක් ඇයි මම මොන කේල්ද මේක මේක මොනවද අඩි කන්න තියෙන්නේ එක ගන්න බෑනේ ගිලපන් ගිලපන් මඩ එපා කන මම මේ කාටද උපරත පරිදි කසුන් අයියා එක්කයි පෙරදි මේ අපිට මේ වෙන විත්තනකට ගිහිල්ලා කණ්ඩ හුරු පුරු කරන්නේ කාපන් දැන් තෝට මම කවනවා මේක නැත්නම් නිකන් ඉඳලා මට කන්න කියන්නේ සෝරි උඹ අඩුයි බං මූ කෑව උඹට වඩා මල්ලිද කන්නද මම ටෙස්ට් කරා සෝරි ගඩයි එදිලත් නෑ රෙද්ද අමුවෙන් කන්නේ මේක හරි ගේම් එක කරලා දැන් ගයින්න පටන් ගන්නේ බලපන් මූ ගනි හරි හරි
නැට්ට තියෙන්ට වනි වරෙන් එක නැතුව කැරුණේ මර මොකද කරන්න එහෙම ඉති නැට්ට තියෙන්න්න පැකොහම හරි හරි එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි කාලද එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි දහනවයයි විස්සයි විසි එකයි විසි දෙකයි විසි තුනයි මේ වගේ අත්තේ තමයි. විසි හතරයි විසි පහයි මල්ලි විසි පහයි විභාග කරනවා කියන්නේ මු අදේරමක එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි අටයි නවයයි බේ නමයක් තිබ්බ කියන්නේ වගේ 35ක් වත් තියෙනවා එකයි දෙකයි තුනයි හතරයි පහයි 13යි 14යි 15යි තව එහෙම මර 16යි 17යි 18යි 19යි 20යි 21යි 22යි 23යි 24යි 25යි 26යි 27යි 28යි 29යි 30යි පහයි වැඩි ඈ. අංගුඹට හිමිට කන්න දීලා කෑවේ හාමෝ ඒ අනුව කෙහෙල් වීරයා වෙන්නේ කෑම දීම නම් තෙල් ඊයේ බද්දර අචාන් මුල්ලේ නැතුව මට මේකේ තරගයක් නැහැ ට හොඳයික පොඩිලා කෑව විසිපහක් මුගේ තරග හොඳයි ඒ අනුව රුපියල් තුන්දා දියන්නේ කෙල්ගෙඩි 10කට 1000යි කෙහෙල්ගෙඩි 10කට ඔන්න යක්නේ. ඔන්න හැමයි මේ කෙහෙල් තරගගේ දැන් කමෙන්ට් දාන පල්ලේ මුල්ල හිටියන උතම දයන්න කක්කන් වීරයා කක්කන් වීරයා මුල්ල හිටියත් මම තමා දිනන්නේ මුල්ල නෑ මුල්ලේ කෝ කියලා අහන්න අහනවන දැන් දුකයි මුල්ලේ වැඩ. ජොබ්යක් කරන දැම් බිසිීමෑන් අල්ලන්න අමාරු ඔන්න හොමයි අපේ කෙහෙල් තනකුට නතවත් මේ ගේම රගෙන්න්නම් අපි හිල්ලන ටට බයි